පුතේ අද ඔයා මේ ගමන යන්න එපා කියලා කියන අයියේ අම්ම දන්නව පුතා යන්නේ මද්දවේ පාවිච්චි කරන්න කියලා. මගේ පපුව රිදෙනවා ඔයා මේ ගමන යන්න එපා කියලා. මේ ළඟදී එක පුතෙක් යනවා යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න. ඒ යනකොට එයාගේ අම්මා කියන පුතේ අද ඔයා මේ ගමන යන්න එපා කියලා කියන අයියේ අම්ම දන්නව පුතා යන්නේ මද්දවේ පාවිච්චි කරන්න කියලා. නමුත් එයාට එයාගේ අම්මට වැඩිය එයාගේ යාළුවෝ ලොකු වුණා. එයා මේ යාළුවොත් එක්ක ගමන යනවා යන්න. අර අම්මා ගේට්ටු ගාවට අවිල කියන පුතේ මගේ පපුව රිදෙනවා ඔයා මේ ගමන යන්න එපා කියලා. උදේ අම්මගේ පපුවේ අමාරුවට වැඩිය එයාට එයාගේ යාළුවෝ ලොකු වුණා. එයා මේ ගමන යනවා යන්න. අර අම්මට පුතේ වැඩි වෙලාවක් අර විදියට ඉන්න බැරි වුණා. ඒ අම්මගේ පපුවේ අමාරුව වැඩි වුණා. මෙයාම යනවා රෝහලට. මේ රෝහලට අම්මව ඇතුළත් කරනවා පුතේ රෝහල දැඩිසත්කාර ඒකකයට. අර රෝහල දැඩිසත්කාර ඒකකයේ හිටපු රෝහල් සේවක මහත්තයෙක් කියපු සත්‍ය කතාවක් ඔබට කියන්නේ. මොකද මේ අම්මා දන්නෝ තව ටික වෙලාවයි මේ අම්මා ජීවත් වෙලා ඉන්නේ කියලා. මේ අම්මා දන්නෝ තව වචන කීපයයි මේ අම්මගේ ජීවිතේට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ අම්මා කිව්වද අනේ මහත්තයෝ මාව බේරලා දෙන්න කියලා කිව්වද? පුතේ එහෙම කිව්වේ නෑ. හැබැයි මේ අම්මා එකම එක ඉල්ලීමක් අර රෝහල් සේවක මහතුරුන්ගෙන් ඉල්ලනවා. ඒ මොකද්ද? මහත්තයෝ එක උදව්වක් මට කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මගේ ගෙදර ඉස්සරහ දොර යතුරු මල් පෝච්චියට තියලා තියෙයි. මගේ මරණය අරන් යන්න පුතාට ඒක කියන්න පුළුවන්ද කියලා ඇහුවා. පුතේ ජීවිතේ ඩාල යනකොට අම්මා හිතන්නේ මම අපහසුතාවයට පත් වෙන්න හොඳ නැහැ කියලා නම් පුතේ අම්මා එහෙමනම් හිතන්නේ. පුතේ හිතන්න අද කොච්චර බලාපොරොත්තු ගණනාවක් ඇතිද මගේ අම්මගේ කන උඩ